ඉතින් කොහොමද සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. ඒනොත් සෑහෙන කාලයකට පස්සේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් කරන්නේ. මම හිතන්නේ අවුරුදු 3කට විතර පස්සේ. කොරෝනා වලටත් කලින් තමයි අන්තිම ප්‍රැක්ටිකල් වීඩියෝ එක කරේ. ඉතින් මට ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් කරන්න ලොකු ප්‍රශ්නයක් තිබුණා. එකක් මට වෙලාව අනිත් එක වීඩියෝග්‍රැෆර් කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මම වීඩියෝග්‍රැෆර් කෙනෙක් හොයාගත්තා. දැන් ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකක් කරන්න පුළුවන්. ඉතින් මම අද පටන් ගන්න හිතුවේ මේ සෑහෙන අවුරුදු 2-3කට කලින් කරපු වීඩියෝ එකකට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රොප් සෙන්සර් සහ ෆුල් ෆ්‍රේම් සෙන්සර් කැමරා. ඇත්තට මේ ක්‍රොප් සෙන්සර් කියන නමේ පොඩි අවුලක් තියෙනවා. ඒක APS-C සෙන්සර් වෙන්න ඕනේ. අපි ක්‍රොප් සෙන්සර් කියලා කියමුකෝ මේක හැමෝම කියන කතාවනේ. මේ ක්‍රොප් සෙන්සර් කැමරාවක් සහ ෆුල් ෆ්‍රේම් කැමරාවක් අතර තියෙන වෙනස මොකද්ද? මේක ෆොටෝ ගනිද්දි එහෙම නැත්නම් මේ සමහර අය කියනවා 100mm ෆෝකල් ලෙන්ත් එකේදී ක්‍රොප් ෆ්‍රේම් සෙන්සර් ක්‍රොප් ෆ්‍රේම් කැමරාව 100mm නෙමෙයි. ඒක 160mm කියලා. මොකක්ද ඇත්තටම මේ වෙන්නේ? දැන් මේකේ තියරි කතාව අපි කතා කරලා තියෙනවා. තියරි කතාව ගැන මම ඒක නිසා දැන් කතා කරන්න යන්නේ නැහැ. මම අද ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න යනවා කොහොමද මේ ක්‍රොප් සෙන්සර් කැමරාවක ෆුල් ෆ්‍රේම් කැමරාවකට එන ලෙන්ස් එකක් සහ ක්‍රොප් ෆ්‍රේම් කැමරාවකට එන ලෙන්ස් එකක් අතර කොහොමද මේ වෙනස තියෙන්නේ? ෆ්‍රේම් එක කොහොමද වෙන්නේ? මොකක්ද ඇත්තට මේ ක්‍රොප් වෙනවා කියලා කියන්නේ කියලා. හරි. දැන් මෙහෙම මේ වැඩේ කරන්න යන්නේ. දැන් මේ තියෙන්නේ Canon 70D කැමරාවක්. මේක APS-C සෙන්සර් කැමරාවක්. එතකොට මේ තියෙන්නේ APS-C සෙන්සර් කැමරාවකට ආපු ලෙන්ස් එකක්. එතකොට මං ගාව තව තියෙනවා ෆුල් ෆ්‍රේම් කැමරාවකට එන ලෙන්ස් එකක් 2470 ලෙන්ස් එකක්. දැන් මම කරන්නේ එකම ෆෝකල් ලෙන්ත් එකේ මේ APS-C එකටම ඩිසයින් කරපු ලෙන්ස් එක දාලා එක ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ මම ෆොටෝ එකක් ගන්නවා අර ෆුල් ෆ්‍රේම් කැමරාවට එන ලෙන්ස් එක දාලා. right? දැන් බලන්න මම මෙතන ෆෝකල් ලෙන්ත් එක සෙට් කරනවා 24mm වලට. සෙට් කරලා මම ගන්නවා ෆොටෝ එකක්. right? දැන් මේක මේ ෆ්‍රේම් එක ගැන එහෙම හොයන්න යන්න එපා. මම නිකන් ෆොටෝ එකක් ගත්තේ මොකද මට පෙන්වන්න ඕනේ මේක ක්‍රොප් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම ගන්නවා 50mm වලට ෆෝකල් ලෙන්ත් එක සෙට් කරලා ඒ වගේම තව ෂොට් එකක්. right? හරි. දැන් මම ගාව ෆොටෝස් දෙකක් තියෙනවා. එකක් 24mm වලට ගත්ත එකක් අනිත් එක 50mm වලට ගත්ත එකක්. දැන් මම කරන්නේ මගේ අනිත් ලෙන්ස් එක මේකට මාරු කරනවා. මාරු කරලා අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම මේ කරන වැඩේ ඔයගොල්ලෝ කරන්න යන්න එපා. මේක එච්චර හොඳ වැඩක් නෙමෙයි. right. දැන් මේ තියෙන්නේ 24-70 ලෙන්ස් එකක්. මේ 24-70 ලෙන්ස් එක මේක ෆුල් ෆ්‍රේම් ලෙන්ස් කැමරාවකට එන ලෙන්ස් එකක්. right. දැන් මම ඒකෙත් ෆෝකල් ලෙන්ත් එක සෙට් කරනවා 24mm වලට. right. 24mm වලට සෙට් කරලා මම ගන්නවා ෆොටෝ එකක්. right. දැන් 50mm වලට සෙට් කරලා මම ගන්නවා තව එකක්. හරි. දැන් ඇත්තටම වෙන්නේ මෙහෙමයි. දැන් මේකේ ක්‍රොප් ෆැක්ටර් එක 1.6. එතකොට මේක 100mm ෆෝකල් ලෙන්ත් එකේ ගත්තොත් දැන් මම ගන්න බෑ මොකද මේක 24-70 ලෙන්ස් එකක් 100 වල ගත්තොත් 100 1.6 වලින් වැඩි වෙනවා. ඒ කියන්නේ 160ක ෆෝකල් ලෙන්ත් එකක් එනවා. ඒ වගේම තමයි 50 වලින් ගත්ත එක 50 ෆෝකල් ලෙන්ත් එක සෙට් කරාම මේකේ ඇක්චුවල් ඉෆෙක්ටිව් ෆෝකල් ලෙන්ත් එක වෙන්නේ 50/1.6. හැබැයි මේ APS-C සෙන්සර් කැමරාවටම එන ලෙන්ස් එක දාලා ගත්තට පස්සේ එන්නේ හරියටම 50mm ෆ්‍රේම් එකක්. ඉතින් මේක කොහෙද අපිට යූස් කරන්න පුළුවන්? මේක හොඳට යූස් කරන්න පුළුවන් තැනක් තමයි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලදී. ඒ කියන්නේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලදී මේ ෆීචර් එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ 1000mm ෆෝකල් ලෙන්ස් එකක් දාලා APS-C සෙන්සර් කැමරාවකින් ෆොටෝ එකක් ගත්තොත් ඒක 1600 එහෙම නැත්නම් 1600ක ෆෝකල් ලෙන්ත් එකක් විතර වැඩ කරනවා. ඉතින් මේ බෙනිෆිට් එක අපිට යූස් කරන්න පුළුවන් මේ ක්‍රොප් සෙන්සර් එකේ තියෙන මේ ෆීචර් එක. මේක ෆීචර් එකක් කියන්න පුළුවන් ප්‍රශ්නයක් කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ ෆීචර් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. හැබැයි මේකේ තව වෙන ප්‍රශ්න තියෙනවා. අපි ඒවා කතා කරලා තියෙනවා. ඒ කියන්නේ සෙන්සර් එක ප්‍රමාණය පොඩි හින්දා මේකේ තියෙන පික්සල් ප්‍රමාණය අඩුයි. එතකොට කැප්චර් කරගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් ගන්න අඩුයි. ඉතින් සමහර වෙලාවට දැන් මේකට 100mm ලෙන්ස් එකක් දාලා 160 කියන ඉෆෙක්ටිව් ෆෝකල් ලෙන්ත් කියන එක ඇත්ත. හැබැයි මේක ඇත්තටම ෆුල් ෆ්‍රේම් කැමරාවකට 100mm ෆෝකල් ලෙන්ත් එකක් සෙට් කරලා ෆොටෝ එකක් ගත්තොත් ඒකේ තියෙන ඩේටා ප්‍රමාණය වැඩි. ඒ නිසා ඔයගොල්ලන්ට ක්‍රොප් කරගන්න පුළුවන්. ඉතින් අතර ඒ වගේ බෙනිෆිට් එකේ වෙනසක් තියෙනවා. ඉතින් ඕක තමයි මේ ක්‍රොප් සෙන්සර් සහ ෆුල් ෆ්‍රේම් සෙන්සර් තියෙන කැමරාවල වෙනස සහ ක්‍රොප් ෆැක්ටර් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි ඊළඟ කොටස ඊළඟ මේ වගේ තව විස්තරයක් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.